ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. අදත් අපි 2026යි දෙවෙනි මාසයේ 20 වෙනි දිනට අදාළව අපේ සිග්නල් එක කොහොමද වැඩ කරලා තින්නේ, අපේ ඉන්ඩිකේටර් එක කොහොමද මේ වෙනකොට සිග්නල් එකත් එක්ක යන්නේ කියන කාරණේ තමයි අද කතා කරන්න ඔයාලත් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට විශේෂ දෙයක් අද කියන්න ඕන. මොකද අපේ සිග්නල් ගත්ත අය කියන්නේ අපේ මේ ඉන්ඩිකේටර් එක ගත්ත අය ඉන්නවා, ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඉන්නවා. ඒ හැමෝටම පොඩි පණිවිඩයක් මම දෙන්න අද බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩක් අපි ට්‍රේඩින් වලට අකමැති කාරණයක් තමයි ලොස් වෙනවා කියන එක. නේද? ට්‍රේඩින් වලින් ලොස් වෙනවා. ඒක ඔයාටත් මටත් මේ ඉන්න ට්‍රේඩින් කරන හැමෝටම පොදු කාරණයක්. ඒක අපිට මෙයා ලොස් වෙනවා මෙයා ලොස් වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. ඒක තමයි මේකේ පොයින්ට් එක. මේකේ තියරි එක. ඒ කියන්නේ ලොස් අනිවාර්යයෙන්ම ට්‍රේඩින් කරන කෙනෙක් ලොස් වෙනවාමයි. අපි මේකේ කරන්න ඕන කාරණේ තමයි ලොස් එක අඩු කරගන්න එක තමයි අපි කරන්න ඕනේ. කියන්නේ අපි ලොස් වීම අඩු කරගෙන ප්‍රොෆිට් පැත්ත අපි වැඩි කරගන්න ඕන. කවදාවත් මේකේ කෙනෙකුටවත් ලොස් වෙන්නේ නැතුව ට්‍රේඩ් කරන්න අමාරු. මේ මම කියන්නේ ඕනම කෙනෙකුට බයිනෑන්ස් වේවා ෆොරෙක්ස් වේවා ඕනම ෆීල්ඩ් එකකදී ඒක තියෙනවා. ඒක රිස්කි එකක් තමයි අපි මේ කරන්නේ. හැබැයි අපි දැනගන්න ඕන අපේ මයින්ඩ් එකෙන් අපේ බුද්ධියෙන් ඒ වගේම අපි අපේ තියෙන දැනුමත් එක්ක ෂෙයා කරගෙන අපි කොහොමද ප්‍රොෆිට් එක වැඩි කරගෙන ලොස් එක අඩු කරගන්න කියන කාරණේ අපි හිතට ගන්න ඕන කාරණා. ඒ නිසා ඔයාලා ඇත්තටම අපේ ඉන්ඩිකේටර් එක බයි කරන්න කියලා කියන්නේ ඒ කාරණේ නිසා. ඒකෙදි ඔයාට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් ඉන්ඩිකේටර් එක කොහොමද යන්නේ, මාකට් එක කොයි පැත්තටද යන්නේ, ඒ වගේම ලොකු මේ ලොස් එකක් යනවද, ඒ වගේම ලොකුවට ඩ්‍රම්ප් එකක් යනවද, ඒ වගේම බෙයාරිස් මාකට් එකක්ද යන්නේ විශාල ලොකුවට යනවද කියලා අපිට පොඩියට යනවද කියලා ඕන පැත්තකට අපිට හිතා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මෙන්න මේ chart එකේ. එහෙම නැත්නම් මේ ඉන්ඩිකේටර් එක තුලින් අපේ ගොඩක් අය අපි බයි කරලා තියෙන ඉන්ඩිකේටර් එක ඔයාලා සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා. හැබැයි කීප දෙනෙක් ඉන්නවා හැබැයි ඔයාලට සිග්නල් එකක් දුන්නාට පස්සේ ඒ සිග්නල් එකෙන් කෙලින්ම ගිහිල්ලා ඒකම අරන් අර නිකන් සාමාන්‍ය කට්ටිය දෙන සිග්නල් එකක් වාගේ නැතුව ඔයා මේක ඉන්ඩිකේටර් එක බලන්න. අපි ඒක කලින්ම ඉඳන්ම කියලා තියෙනවා. අපි ආවට පස්සෙත් අපි වීඩියෝස් ටිකක් දෙනවා. ඉස්සෙල්ලම බලන්න ඕන ඔයාට සිග්නල් එකක් හම්බ වෙන ගමන් ඒ කොයින් එක ගිහිල්ලා ඔයා ට්‍රේඩින් විව් එකේ අපේ ඉන්ඩිකේටර් එකේ සර්ච් කරන්න ඕනේ. සර්ච් කරාට පස්සේ ඔයාට එනවා එතකොට ඒක බයි එකක් වැටලා තියෙනවද කියලා පෙන්නනවා. බයි නම් සෙල් එකක් නම් සෙල් එකක් වැටලා තියෙනවද කියලා පෙන්නනවා. එතකොට ඔයාට පෙන්නනවා සමහරක් අවස්ථාවලදී ඔයාට පෙන්නනවා ඒක කොන්සල්ටේෂන් යන අවස්ථාවක්. නැත්නම් මේක අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න යද්දී එතන ගොඩක් වෙලා ගිහිල්ලා පහළට සමහරක් වෙලාවට අන්න ඒ වගේ අවස්ථා නෑ. සමහරකට ලික්විඩිටි අවස්ථාව එතන තියෙන්නේ. සමහරකට ඕඩර් බ්ලොක් එකක තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. අපි මේකෙන් පුළුවන් තරම් ගන්න උත්සාහ කරන්න ඕනේ, මුදල් ගන්න උත්සාහ කරන්න ඕනේ. අපි මේකෙන් නිකන් මාරයාගේ නැත්තම් මකරයෙක්ගේ කටෙන් අත දාලා සල්ලි ගන්නවා හා සමානයි මේක. තේරෙනවද? ඒ තරම් අපහසු වැඩක්. හැබැයි ඒ අපහසු වැඩේ අපි ලේසි කරලා දීලා තියෙනවා. ඔයාට. Tamanට හිතලා මේක බයක් නැතුව රිස්ක් එකක් නැතුව රිස්ක් එක අඩු කරගෙන ඔයාට ට්‍රේඩ් එකක් කරන්න පාත් එකක් අපි කියලා දෙලා තියෙනවා. මේක ඔයාලට මාර විදිහට වැදගත් වෙනවා. සුපිරියටම වැදගත් වෙන ඉන්ඩිකේටර්. මේක මම හිතන්නේ ඔයාට මේ විදිහට සිංහලෙන් කියලා දෙන්න, මේ විදිහට අපි හැමදේම කියන දෙන කොහින්වත් ඔයාට එකක් ගන්න පුළුවන් කමන්න. ඔය සිග්නල් දෙන කට්ටිය සාමාන්‍ය සිග්නල් එකක් දෙනවා. ඒකට ස්ටොප් ලොස් එකක් දානවා. ඒක සාමාන්‍ය. ඒක කොමන්ලි යන එකක්. හැබැයි මේ කොමන් යන දෙයට අමතරව ඔයාට සිග්නල් ඇලර්ට් එකක් දෙනවා, ඉන්ඩිකේටර් එකක් දෙනවා. ඔයාට ඔප්ෂන් 10ක් 12ක් විතර තියෙන බලන්න. මේක කොයි පැත්තටද යන්නේ? ඒ ඉස්සෙල්ලා තමන් පුරුදු වෙන්න ඕන. තමන් දැනගන්න ඕන, තමන් පුරුදු වෙන්න ඕන කොහොමද මේ මාකට් එකේ යන විදිය. ඒක තමන්ගේ ජීවිතේට පත්‍යයන්ට ගන්න. තමන්ගේ ජීවිතේට එකතු කරගන්න. ඒකෙන් ඔයාට ලොකු දෙයක් කරගන්න පුළුවන් මේ ට්‍රේඩින් ෆීල්ඩ්. මේක අපිට එක දවසක ගිහිල්ලා මේකෙන් ලොකු ප්‍රොෆිට් එකක් ගත්තා. ඒ නිසා මට මේක දිගටම කරගෙන යන්න පුළුවන්. මේ දවසින් දවස අපිට මොනවද බලන්න ඕනේ. එහෙම එපා. තමන් අනිත් අය මත්තේ යවන්නට වඩා ඒක තමයි ඉන්ඩිකේටර් එක දෙන්නේ. ඉන්ඩිකේටරින් ඔයා මත්තේ යැපෙන්න. ඔයා දැනගන්න. ඔයා තේරුම් ගන්න. ඔයා තීරණයක් ගන්න. ඩිසිෂන් එක ඔයාගේ. තේරෙනවද? ඔයාගේ ඩිසිෂන් එකත් එක්ක යන්න පුළුවන්. මේක මාරම වැදගත්. ඔයාට ඒකෙන් තමයි අපිට දැන් ඕනම දෙයකදී බුදුදහමේ වුණත් අපි කියලා දෙන දේවල් අහගෙන ඉන්නවට වඩා ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. තමා තුළින් ඒක කරලා පෙන්නන්න. එතකොට තමයි කවදාවත් අපි වැටෙන්නේ නැති වෙන්නේ. තේරෙනවද? අපි වැටෙන්නේ නැති වෙන්න
අපි වැඩක් කරන්න ඔයා ඉගෙන ගන්න. ඒකෙන් තමයි ලොස් වෙන්න තියෙන අපි එකම හේතුව. කවුරු හරි කියන දෙයක් කරනවා නම් කවුරු හරි කියන මෙන්න මේ විදිහට මාකට් එක අද යනවා ඒ නිසා ඔයා ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න කියලා කියන පළියෙටම අපි ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා. හරිද? ඒක හරිද? ඒක වැරදි. නේද? නැත්නම් YouTube channel වල එක එක දේවල් වල කියනවා එක එක කතා කියනවා. මෙන්න මෙච්චර ප්‍රමාණයක් බයි කරා මෙන්න මේ coin එක ඩිලිස්ට් වෙන්න යන්නේ සමහරක් වෙලට මේක මේ මොනවා හරි අනතුරුදායකයි. මේක ලොකු අප්පීමක් තියෙනවා ඒ හින්දා ඔයාලට බයි කරන්න පුළුවන්. ඒ කියන කතා අහන්න එපා. තමන් තේරුම් ගන්න. තමන් තේරුම් ගන්න තමයි මේ වැඩේ කරන්නේ. ඒ මුලට අනිවාර්යයෙන්ම ලොකු ප්‍රොෆිට් එකක් ගන්නත් පුළුවන්. ඔයා ලොස් වෙන්නේ නැතුව ලස්සනට දීලි වැඩේ කරගෙන යන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ වීඩියෝ අද විශේෂයෙන්ම දැන් මේකට අපි බලමු අපේ chart එකට අනුව forex and crypto වලට අදාළව trading ඇවිල්ලා අපේ signal ඇවිල්ලා තියෙන මෙන්න මේ විදිහට trading විදිහට කියන්නේ signal විදිහට එනවා ROS coin එක ඇවිල්ලා තියෙනවා ETH coin එක ඇවිල්ලා තියෙනවා sell ROS එකේ buy එකක් ETH එකේ sell එකක් ඇවිල්ලා තියෙනවා ගොඩක් ETE හැම එකම CHR sell අපි බලමු ඉහළ චුට්ටක් හරි අපි බලමු ROS coin එකේ ඔව් මෙතන sell එකක් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ආයෙ නැවත buy එකක් ඇවිල්ලා තියෙනවා ඔයාලට මම පෙන්නන්නම් හරි මේ සෙල් එක අරගෙන තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට අපිට මේ කියලා තියෙන අවස්ථාව ඇත්තද බොරුද කියන කාරණේ ඔයාලට පේනවා ඇති මේ තියෙන ලික්විඩිටි අවස්ථාව හරියට මේකට ටච් වෙලා ආයෙ නැවත උඩට ගිහිල්ලා ආයෙ එතන ලික්විඩිටි අවස්ථාවක් හදලා එතන ටච් වෙලා ආයෙ උඩට ගිහිල්ලා දැන් මේක මාර වැදගත් මේක වැදගත් නැද්ද කියලා ඔයාලට ඒක තමයි මම කියන්නේ Tamanට දැනගන්න පුළුවන් එන්නේ එහෙම දැනගන්න පුළුවන් විදිහට තමයි අපි මේවා දීලා තියෙන්නේ නේද මෙතන ඉඳන් මෙතනට එනවා මේ මෙතනට ඇවිල්ලා මෙතන තිබිලා මෙතනින් ආය උඩට යනවා මේ මෙතනින් උඩට ගිහිල්ලා ආය නැවත මෙන්න මේ හරියට ගිහිල්ලා මෙතනට ආය ඇවිල්ලා තියෙනවා පේනවා කිව්වට ඊට පස්සේ ආය මේ යනවා හදා මෙන්න මේ රේන්ජ් එක මෙන්න මේ උඩ තියෙන රේන්ජ් එක වලට පේනවා ඇති මෙන්න මෙතන මේ තියෙන නේද මෙන්න මෙතන රේන්ජ් එකයි මෙන්න මේ රේන්ජ් දෙක ඇතුලේ තමයි පුතේ මෙන්න මේ රේන්ජ් දෙක ඇතුලේ තමයි මෙන්න මේක එක්ස්ටැබ්ලිෂ්මන්ට් වෙලා ඇතුලේ යනවා නේද? ඔය රේන්ජ් එක කඩාගෙන ගියොත් කොයි වෙලාවක හරි අපිට හිතන්න පුළුවන් මේක එක්ක බුලිෂ් මාකට් එකකට එක්ක බියරිෂ් මාකට් එකකට යනවා කියලා නේද? ඒවට හොඳට පේනවා. මේ හැම එකකින්ම ඔයාලට අදහසක් ගන්න පුළුවන්. එතකොට ඔයා මෙතනින් ට්‍රේඩ් එකට එන්න උනා නම් ඔයාලට මෙතනින් අයින් වෙන්න පුළුවන්. බය නැතුව අයින් වෙන්න පුළුවන් මෙතන. ඇයි මෙතනින් ඔයාලට ස්ටොප් ලොස් එකක් දාලා තිබුණා නම් ඔයාලට කෙලින්ම මෙතනින් අයින් වෙන්න හැකියාව දෙන්න. මෙන්න මේ විදිහට තමයි ඔයාලට සිග්නල් වලට ට්‍රේඩ් කරන්න පුළුවන්. බය නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන් විදිහට හදාගන්න. කාටවත් බය වෙන්න ඕනේ නැහැ. තමන්ගේ අනන්‍යතාවයක් තියාගන්න. එතකොට ඒකට තමයි ඉන්ඩිකේටර් එක දීලා තියෙන්නේ. එතකොට ඔයාලට කාගේවත් පස්සේ යන්න ඕනේ නැහැ. මේක ෆලෝ කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම ඩේලි හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කියලා මම ඔයාලට කියනවා. හරි. ඔන්න සෙල් එකක් කරලා දෙන එක සෙල් එක මෙන්න මේ හරියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආය බයි එක මෙතන වෙලා දෙනවා. මෙන්න මෙතනට යනකම්. මෙන්න මේ කන්සල්ටේෂන් අවස්ථාවේ තමයි තාම යන්නේ නේද? ලික්විඩිටි අවස්ථා දෙකක් තියෙනවා. ඒ කියන්නේ තාම දැන් BTC coin BTC එක 65000 67000 66000 ඔන්න ඔය රේන්ජ් එකේ තමයි යන්නේ. එතකොට කන්සල්ටේෂන් අවස්ථාව කියලා අපිට දැනගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ එකක් තියෙනවා. අපි බලමු ඊට පස්සේ forex market එකට අදාළ signal level තියෙන්නේ කොහොමද කියලා. forex එකටත් අදාළව 20 දිනයට අදාළ EUR USD GBP USD ගොඩක් coin ඇවිල්ලා තියෙනවා. මේ ගොඩක් මේකේ ප්‍රොෆිට් කරනවා මම දැකලා තියෙනවා අපේ ස්ක්‍රීන්ෂොට් දානවා හැමෝම හරි ඒකෙදි අපි කීපයක් බලමු XAU USD coin එකට අදාළ මේ තියෙන buy එකක් කරලා දෙනවා මේ ලස්සනට ඔයාලට පේනවා ඇති මේ buy එක ගිහිලා තියෙන විදිහ මේ හොඳට ඒක ප්‍රොෆිට් කරලා මෙන්න මෙතන ඉඳන් මෙහෙටම එනකම් ගිහිලා තිනවා ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් මේකෙත් ගන්න පුළුවන් ඒ වගේම අපි බලමු EUR USD coin එකෙත් sell එකක් කරලා තිනවා එතනින් ප්‍රොෆිට් එකක් තිනවා මෙතනින් buy එකක් වෙලා දෙනවා සාමාන්‍ය පැරලල් විදිහට හැම එකක්ම ගිහලා දෙනවා මේකෙන් ඔයාට ඕනම දෙයක් පිනුම් ගහන්න පුළුවන් අවස්ථාවක් අපි ලබලා දීලා තියෙනවා ඒක තමයි කියන්නේ ඒකෙන් නිකන් මේ ඉන්ඩිකේටර් එකක් අරන් ඕක නිකන් තියාගෙන ඒක වරද්දා ගන්න එපා ඔයාට පුළුවන් ඒක නිසා තමයි කියන්නේ හරි අපේ channel එක subscribe කරලා තියාගන්න ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝ අපි දානවා පුළුවන් හැම වෙලාවකම ඒ හින්දා සුබ දවසක් හැමෝටම එහෙනම් වැඩේ සාර්ථක කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි.